ස්වාභාවික සම්පත් හා පරිසරයේ තිරසර භාවිතය හා කළමනාකරණය. ස්වාභාවික සම්පත් යනු එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිත වන ස්වාභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තීන් වල ප්‍රභව වේ. ස්වාභාවික සම්පත් පෘථිවිය මත සීමිතය. මානව ජනගහන වර්ධන ශීඝ්‍රතාව වැඩිවීම නිසා ස්වාභාවික සම්පත්වල අධිපරිභෝජනය සිදුවෙමින් පවතී. එය ස්වාභාවික සම්පත් ක්ෂය වීමේ තර්ජනයට හේතු වේ. ස්වාභාවික සම්පත්වල අධිපරිභෝජනය නිසා විවිධ පාරිසරික ගැටලු ඇතිවේ. පරිසර දූෂණය, ජෛව විවිධත්ව හානිය, කාන්තාරකරණය. මේ ගැටලු මැඩ පැවැත්වීමට ස්වාභාවික සම්පත් හා පරිසරයේ කළමනාකරණය කළ යුතුය. ජීව විද්‍යාව පිළිබඳ දැනුම මේ ගැටලු වලට පිළියම් සෙවීමට උපකාරී වේ. තිරසර ආහාර නිෂ්පාදනය. මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම තිරසර ආහාර නිෂ්පාදනයයි. වර්තමාන මානව ජනගහනයේ බිලියන 7ක් පමණ වේ. එම ප්‍රමාණය වසර 40කට අඩු කාලයකදී දෙගුණ වීම අපේක්ෂිතය. එබැවින් මානවයාගේ පැවැත්ම උදෙසා තිරසර ආහාර නිෂ්පාදනය අත්‍යවශ්‍ය වේ. තිරසර ආහාර නිෂ්පාදනය සඳහා ජීව විද්‍යාත්මක දැනුම මත පදනම් වූ පහත සඳහන් ක්‍රම භාවිතා කළ හැකිය. ඉහළ ඵලදාවක් සහිත ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම. රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම. පසු අස්වනු තාක්ෂණ ක්‍රම දියුණු කිරීම. ශාක ජීවිතය පිළිබඳ අවබෝධය. ශාක යනු ලෝකයේ ප්‍රාථමික නිෂ්පාදකයෝය. සියලුම සතුන් ඍජුව හෝ වක්‍රව ශාක මත යැපේ. එබැවින් ශාක ජීවිත පිළිබඳ අවබෝධය වැදගත්ය. කාලය ගතවීමත් සමග මානව ජනගහනය වැඩි වේ. එම නිසා නිෂ්පාදකතාවය ඉහළ නැංවිය යුතුය. එබැවින් ශාකවල ජීව විද්‍යාව පිළිබඳ අවබෝධය ඉහළ ඵලදාවක් සහිත ශාක හා රෝගවලට ප්‍රතිරෝධී ශාක ඇති කිරීම වැනි කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. රෝග හා ඒවාට හේතු පිළිබඳ අවබෝධය. රෝග, ඒවාට හේතු හා ඉන් ඇතිවන බලපෑම් පිළිබඳ දැනුම මානව දේහය නිරෝගීව පවත්වාගෙන යාමට අවශ්‍යය. වර්තමාන ලෝකයේ සමහර අනතුරුදායක බෝ නොවන රෝග ලෙස පිළිකා, හෘද රෝග, දියවැඩියාව, නිදන්ගත වකුගඩු ආබාධ, බෝවන රෝග ලෙස ඩෙංගු, ඒඩ්ස් වැනි රෝගද පවතී. පිළිකා. මේ රෝගය ඇතිවීමට හේතු තවමත් සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන නැත. මේ රෝගය මරණවලට ප්‍රධාන හේතුවක් වේ. ඒඩ්ස් රෝගය ලොව පුරා පැතිරෙමින් පවතින දරුණු සෞඛ්‍ය ගැටලුවක් වන වෛරස් රෝගයකි. හෘදයාබාධ ලොව පුරා පැතිරෙන බරපතල සෞඛ්‍ය ගැටලුවකි. මේ සඳහාද හේතු තවම සම්පූර්ණයෙන් හඳුනාගෙන නැත. නිදන්ගත වකුගඩු රෝගය. ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගය CKDU රෝගය බරපතල සෞඛ්‍ය ගැටලුවකි. මේ රෝගය වළක්වා ගැනීම ප්‍රතිකර්ම ක්‍රම හා සුව කිරීම පිළිබඳව විද්‍යාඥයන් විසින් මේ වන විට කටයුතු කරමින් සිටිති.